අද අපේ වත්තේ කංකුන් හැදලා තියෙනවා. පොඩි වෙල්ලයක් තියෙනවා ගෙදර ඉස්සරහා. මේ යන් ඉතින් අද කංකුන් ඩෙවල් එකක් දාන්න තමයි හදන්නේ. ඉතින් යමු වීඩියෝ එකට ඉතින්. channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න කියලා තොන අදත් ආදරේ මතක් කරනවා. එහෙනම් යමු ඉතින් වීඩියෝ එකට. මේ පේන්නේ වෙල්ලේ ඉස්සරහා ඉතින්. යා. ඉතින් බහිමු වෙලට කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා බහිමු මම ඉතින් ඉස්සරහ වෙල්ලේ ආය පොඩ්ඩක් තියෙනවා ඉතින්. මේ තියෙන දිගටම ඔක්කොම කංකුන් තමයි ඉතින්. මං ඉතින් මේ හදනවා ඉතින් වත්තේනේ. ඒ කියන්නේ පොහොරත් නෑ. මේ ආයෙම තියෙන අර දිගටම තියෙන ඔය තියෙන කංකුන් තම ඔක්කොම එහාට යනකම්ම. පේන්නේ ගෙදර ඉතින්. මානනම් තියෙන අපිට ඕන තරම් මේ. මාන ඉතින් කරදරේ නම් ඉවරයක් නෑ. අපි කඩමු ඉතින් දැන්. මාන ගැන කතා කරලා වැඩක් නෑ. මම ඔහොම ටික කඩා ගන්නම් ඉතින්. මේ තියෙන යෝයම කංකුන් තමයි මේ ඔක්කොම දිගටම තියෙන්නේ. ඔයාලත් ඉතින් වැඩිපුර මේ කන්න කොළ ಜಾති කන්න, පළතුරු ಜಾති කන්න. එතකොට ඉතින් ලස්සන වෙනවා. හරි මෙන්න කැඩුවා. ටිකක් කඩාගත්ත ඇති දැන්. යන් ගේ පැත්තට. මට මේ මාන ළඟදී සුද්ධ කරලා බෑ අනේක සුද්ධ කරාට ඉතින් ඒව නැති කරන්න හම්බෙන්නේ නැහැ කවදාවත් ඉතින් මේ යා දැන් ඉතින් ගිහිල්ලා හදමු කොච්චි ගහේ කොච්චි ටිකක් තියෙනවා කොච්චි ටික කඩාන්න මෙයා දැන් නම් කොච්චි ගහ ඉවරයි කියන්නේ මේ දැන් ගොඩක් කල් දැන් අවුරුද්දක් විතර මේ කොච්චි ගහේ කොච්චි හැදිලා තියෙන්නේ. ඒක දැන් ඉදලා ඔක්කොම ඉවරයි වගේ ටිකක් කඩා ගන්න දැන් හදා ගන්න. හරි කංකුන් ඩෙවල් එක ඔන්නම හදමු දැන්. මේ පොල් තෙල් ටිකක් දාගෙන ඔහම වාජන රත් වුනහම පොල් තෙල් චුට්ටක් දාලා මේ අබයි සූදුරි තෙල්ට දානවා. දාලා මේ මම ඉතින් ඔයගලන්ට පෙන්නන්නම් මේ දානේ දේවල්. ඔය වගේ ලුණු සුදු ලුණු කොච්චි ටිකකුත් දාලා තෙලට මේ ලුණු නම් මේ බී ලුණු රතු ලුණු නෙමෙයි ඒවතර මේ වෙන් වෙන්න නෑ පොඩ්ඩක් විතර අර යන්තම් වගේ මේ පොඩ්ඩක් පලාගෙන තමයි තියෙන්නේ මේ ලුණු සුදු ලුණු වෙන් වෙන්න කපලා නැහැ ඊට පස්සේ මේ ওই ටික යන්තම් වගේ බැදෙනකොට මේ මං ඉතින් බිත්තර ටිකකුයි මේ චිකන් ටිකකුයි තමයි මේ බැදගත්ත චිකනුයි තඹගත්ත බිත්තර ටිකකුයි තමයි එකතු කරන්නේ ඉතින් ඔයාලට ඉතින් බිත්තර මේ බැදෙන්න දාන්න පුළුවන් මං ඉතින් තඹලා තමයි එකතු කරන්නේ ඔය වගේ ඉතින් මේ මිරිස් කුඩු කහ කුඩු ලුණු වගේ ටිකක් දාලා මේ ඩෙවල් එකකින් හදා ගන්නවා ඉතින් මේ බලන්නකෝ ඉතින් මගේ වීඩියෝ එක ආයෙත් මතක් කරනවා ඔයාලාද මගේ channel එකට එකතු වෙන කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න subscribe කරලා ඉන්න යාළුවෝ දැනට මේ ඔයාලට ගොඩාක් ස්තුතියි මේ බලන්නකෝ මගේ වීඩියෝ එක හොඳයි නම් share කරන්න like එකක් දාන්න comment එකක් දාන්න හොඳද මම ඉතින් කෑලි මිරිස් දැම්මා. එතකොට කහ කුඩු ටිකක් දැම්මා, ලුණු ටිකක් දැම්මා, ගම්බිරිස් කුඩු ටිකක් දාලා මේ වගේ යන්තම් වගේ කලවම් කරගන්න. මේ පොඩ්ඩක් මේ වලට දාන්නවනේ ඉතින් මේ වගේ මේ බලලා ඉතින් හදාගන්න. ඔන්න ඔහොමයි ඉතින් මම වත්තේ කංකුලින් හැදුව ඩෙවල් එක ඉතින්. මගේ වීඩියෝ එක නරඹුවාට ගොඩාක් ස්තුතියි ඔයාලට. අලුත් වීඩියෝ එකක් හම්බෙමු.